නත්තල වෙනුවෙන් ලස්සන වැඩක්. THS අධ්‍යාපන ආයතනයේ 2025 වර්ෂයේදී කොච්චර කාලෙද මේ වගේ වැඩක් කරන්න හිතන්නේ? මේ අකණ්ඩව පස්වෙනි වසරේ තමයි මම ළමයි වෙනුවෙන් තෑගි ලබා දෙන්නේ. ඇත්තටම මුල් අවුරුදු තුනේ කවුරුත් දන්නේ නැහැ. දීපාන්තර අපි ගෙවල් වල දාලා එනවා. සමාජයෙන් දෙයක් කරන්න ඕන නිතරම අපුවන්ගේ සතුට තමයි මගේ සතුට බව ජීවිතේපත් වෙන්නේ. ඉතින් අදටත් ඉන්න සමහර ළමයි දන්නේ නැහැ කවුද තෑගි දෙන්නේ කියන එක. ඇත්තටම හිතන්නේ ළමයි නත්තල් 100ක් ඇවිල්ලා කියලා. ඒ සතුට තමයි මගේ ජීවිතේ තෘප්තිය. ළමයි වෙනුවෙන් ඒ කරන කැපකිරීම. ඒ ළමයින්ගේ සතුට දැකලා තමයි මගේ ජීවිතේම තෘප්තියක් ලබන්නේ. සඳතර මොන වගේ අදහසක් ආවේ? පොඩි කාලේ අපි නත්තල් ගස් හදාගෙන ඉන්නෝ. හැබැයි කවදාවත් නත්තල් සියනන් ආවේ නැහැ. ඉතින් මට හිතුණා අපි නත්තල වෙනුවෙන් දරුවන් සතුටු කරන්න මට හොඳම අවස්ථාවක්. ඒ දරුවෝ අපි වෙනුවෙන් ඒ දක්වන සෙනෙහසත් ඉතාම වටිනවා. විශේෂයෙන් මේ සියලු දරුවන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වැඩවලදී යාළ දක්වන දායකත්වයේ දරුවන්ටත් ඉතාමත් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ තෑගි පැක් කරලා මහන්සිලා රැ වෙනකන් යාලා ගොඩක් මහන්සි වෙන දරුවන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේදී. මේ සා විශාල අපේ වැඩසටහන කිරීමට සම්බන්ධ පිළිබඳ සේහසුදුව ඔයාලට බොහොම ස්තුතියි අද දවසේ වැඩසටහන සම්බන්ධ වීම පිළිබඳ.